සුබ දවසක් කියනවා සියලුම දෙනාට. Game of Thrones විශ්වය පටන් ගත්තේ කොතනින්ද? මොකද්ද මේ හැමෝම කතා වෙන ලොග් නයිට් එක? ඒ වගේම මුලින්ම වයිට් ටෝක කෙනෙක් නිර්මාණය වුණේ කොහොමද? ඉතින් මේ වගේ දේවල් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. මේ මානෙන් එහා නොනවතින සිනමා රසාස්වාදය මම උවිදිමේෂ්. Oh, my sweet summer child, what do you know about fear? Fear is for the long night, when the sun hides for years, and children are born and live and die, all in darkness. ඒගොන් ටාගේරියන්ගේ යටත් කර ගැනීමට අවුරුදු 8,000කට විතර කලින්. එහෙම නැත්නම් අපි දන්න Game of Thrones කතාමාලාවට පාදක වෙන කාල සමයට අවුරුදු 8,000කට විතර කලින් තමයි අද අපි මේ කතා කරන ලොග් නයිට් එක ආරම්භ වෙන්නේ. වැදගත්ම කාරණය තමයි මම මේ කතා කරන්නේ Game of Thrones අවසාන කතාමාලාවේදී අපිට දකින්න ලැබුණු The Long Night එපිසෝඩ් එක ගැන නෙමෙයි කියන කාරණය. මේ කතාව Age of Heroes එහෙම නැත්නම් වීරයන්ගේ යුගයටත් කලින් සිද්ධ වුණු කතාවක්. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට පළමු මිනිසුන් විසින් වෙස්ටරෝස් මහද්වීපය ආක්‍රමණය කරන්න කලින් මේ වෙස්ටරෝස් මහද්වීපය තුළ තමන්ගේ ජනාවාස බිහි කරගෙන හිටියේ Children of the Forest එහෙම නැත්නම් වනාන්තරයේ දරුවන් කියන ජන කොට්ටාශය. අපි දන්නා Game of Thrones කතාමාලාවට පාදක වෙන කාල සමයට අවුරුදු 12,000කට විතර කලින් පළමු මිනිසුන් විසින් එසෝස් මහද්වීපයේ ඉඳලා වෙස්ටරෝස් මහද්වීපයට සංක්‍රමණය වෙනවා. අපි මෙතනදී මතක තියාගන්න ඕනේ කාරණය තමයි මේ කාලෙදී Arm of Dawn එහෙම නැත්නම් ඩෝන් දේශයේ බාහුව නමින් හඳුන්වන යම්කිසි ආකාරයක භූමි ප්‍රදේශයකින් එසෝස් මහද්වීපය සහ වෙස්ටරෝස් මහද්වීපය එකිනෙකට යාවෙලා තිබුණ කියන කාරණය. ඉතින් මේ විදිහට ආපු පළමු මිනිසුන් විසින් වෙස්ටරෝස් මහද්වීපය තුළ තමන්ගේ ජනාවාස නිර්මාණය කරගන්නවා. අපි දන්න Game of Thrones කාල සමයේ සිද්ධ වුණ සිදුවීම් වලට මූලාරම්භයක් විදිහට පළමු මිනිසුන් විසින් වෙස්ටරෝසය තුළ ජනාවාස බිහි කර ගැනීම හඳුන්වන්න පුළුවන්. ෆ්ලින්ට්, ගාඩ්නර්, ස්ට්‍රෝං, ස්ටාක් වගේ නිවාස මේ පළමු මිනිසුන්ගෙන් පැවතගෙන ආවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. කොහොමහරි මෙයාලා තමන්ගේ ජනාවාස නිර්මාණය කරගත්තට පස්සේ මෙයාලගේ ජනග්‍රහණය ශීග්‍රයෙන් ඉහළ යනවා. ඉතිං ආහාර වාසස්ථාන වගේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න මෙයාලා Children of the Forest විසින් තමන්ගේ හදවත වගේ ආරක්ෂා කරපු වනාන්තර එලිපෙහෙලි කරන්න පටන්ගත්ත කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. පළමු මිනිසුන් විසින් මේ විදිහට මුලින්ම එලි කරන්න ගත්ත වනාන්තරය හැඳින්වෙන්නේ The Great Forest නමින්. මේ ග්‍රේට් ෆොරස්ට් එමනත්නම් ශ්‍රේෂ්ඨ වනාන්තරයේ එක විශේෂත්වයක් තිබුණා. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට මේ වනාන්තරයේ සම්පූර්ණයෙන්ම හැදිලා තිබුණේ වෙයාවුඩ් ගස් වලින්. අපි දන්නවා වෙයාවුඩ් ගසක් කියන්නේ Game of Thrones වල හදවත. ඒ වගේම Children of the Forest කියන ජන කොට්ටාශය විසින් විශ්වාස කරා තමන්ගේ මිය ගියපු මුතුන් මිත්තන් මේ වෙයාවුඩ් ගස් වල නැවත ඉපදෙනවා කියන කාරණය. ඉතින් මේ Children of the Forest එහෙම නැත්නම් වනාන්තරයේ දරුවන් විසින් තමන්ගේ හදවත වගේ ආරක්ෂා කරපු වෙයාවුඩ් ගස් විනාශ කිරීම ගැන කෝපයට පත් වෙනවා. මෙතනින් තමයි පළමු මිනිසුන් සහ වනාන්තරයේ දරුවන් අතර තිබ්බ යුද්ධය ආරම්භ වෙන්නේ. එසෝස් මහද්වීපය සහ වෙස්ටරෝස් මහද්වීපය යම්කිසි ආකාරයක භූමි ප්‍රදේශයකින් යාවෙලා තිබුණා කියන කාරණය ඔයාට මතක ඇති. පුරාවෘතවල සඳහන් වෙන විදිහට පළමු මිනිසුන් විසින් නැවතත් වෙස්ටරෝස් මහද්වීපයේ ඉඳලා එසෝස් මහද්වීපයට සංක්‍රමණය වීම වළක්වන්න වනාන්තරයේ දරුවන් විසින් අඳුරු මායාවන් පාවිච්චි කරාලු. වනාන්තරයේ දරුවන් විසින් මෙතනදී පාවිච්චි කරන්නේ Hammer of the Waters කියන අඳුරු මායාව. සිංහල තේරුම ගත්තොත් හැම කියන්නේ මිටිය. ඉතිං ජලයෙන් සෑදුණු මිටියක් පාවිච්චි කරලා වනාන්තරයේ දරුවන් විසින් එසෝස් මහද්වීපය සහ වෙස්ටරෝස් මහද්වීපය එකිනෙකට යා කරපු එකම ගොඩබිම් ප්‍රදේශයේ උන ඩෝන් දේශයේ බාහුව කෑලි කෑලිවලට කඩලා දානවා. මෙතනින් තමයි අපි කවුරුත් දන්න ස්ටෙප්ස්ටෝන් දූපත් නිර්මාණය වෙන්නේ. ස්ටෙප්ස්ටෝන් දූපත් කියන්නේ මොනවද කියන කාරණය ගැන නොදන්නා කෙනෙක්ට මතක් කළොත් ස්ටෙප්ස්ටෝන් දූපත් කියන්නේ මුහුදු කොල්ල කරුවන්ගේ පාරාදීසයක්. House of the Dragon කතාමාලාවේදී මේ ස්ටෙප්ස්ටෝන් දූපත් සමූහය මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදවා ගැනීමට තමයි ඩේමන් ටාගේරියන් සහ කෝලිස් වෙලාරියන් විසින් The War for the Stepstone කියන සටන මෙහෙවන්නේ. අයිත් අපේ කතාව පැත්තට හැරුණොත් එසෝස් මහද්වීපය සහ වෙස්ටරෝස් මහද්වීපය යාකරපු එකම ගොඩබිම් ප්‍රදේශය විනාශවීමත් එක්ක පළමු මිනිසුන් කෝපයට පත්වෙනවා.
කෝපයෙන් මුසපත් වන පළමු මිනිසුන් විසින් වෙයාවුඩ් ගස්වලින් සමන්විත වෙලා තිබුණු වනාන්තර ගිනිතියන්න පටන්ගත්ත කියලා තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. මේකට හේතුව විදිහට මෙයාල විශ්වාස කළේ Children of the Forest. එහෙමනත්නම් වනාන්තරයේ දරුවන් විසින් වෙයාවුඩ් ගස් පාවිච්චි කරලා තමා පිළිබඳව ඔත්තු බැලුව කියන කාරණය. ඉතින් මේ වගේ සිදුවීම් එක්ක පළමු මිනිසුන් සහ Children of the Forest එහෙමනත්නම් වනාන්තරයේ දරුවන් අතර තිබ්බ ගැටුම ශීඝ්‍රයෙන් වර්ධනය වුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මෙතනදි වනාන්තරයේ දරුවන් විසින් තමන්ගේ අවසාන තුරුම්පුව එහෙමනත්නම් තමන් දන්නා බලවත්ම මායාව පාවිච්චි කලා කියලා පුරාවෘත්තවල සඳහන් වෙනවා. වනාන්තරයේ දරුවන් විසින් මකර වීදුරු සහ තමන් දන්නා බලවත්ම මායාව පාවිච්චි කරලා පළමු මිනිසෙක්ව වයිට්ටෝක කෙනෙක් විදිහට පරිවර්තනය කරනවා. මෙතනින් තමයි මුලින්ම වයිට්ටෝකස්ලා එහෙමනැත්නම් දවල ඇවිදින්නෝ නිර්මාණය වෙන්නේ. Game of Thrones කතාමාලාවට එද්දි මෙයාලව වයිට්ටෝකස්ලා එහෙමනැත්නම් දවල ඇවිදින්නු කියලා හැඳින්නුවත් මාටින් මහත්තයා තමන්ගේ පොත්වල එයාලව හඳුන්වලා තියෙන්නේ දී අදර්ස් නමින්. ඉතින් මේ විදිහට නිර්මාණය කරපු වයිට්ටෝකස්ලා සහ වනාන්තරයේ දරුවන් පළමු මිනිසුන්ට එරෙහිව නැගී සිටිනවා වයිට්ටෝකස්ලගේ. එහෙම නැත්නම් දවල ඇවිදින්නොන්ගේ ග්‍රහණය වැඩිවීමත් එක්ක වනාන්තරයේ දරුවන්ට මෙයාලව පාලනය කරගන්න බැරි වුණා කියලා තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. ඉතින් මේ කාරණය නිසා වයිට්ටෝකස්ලා වනාන්තරයේ දරුවන්ගේ පාලනයෙන් මිදිලා පළමු මිනිසුන්ට සහ වනාන්තරයේ දරුවන්ට එරෙහිව නැගී සිටිනවා. එකට එකතු වෙලා සටන් කරන්න පටන්ගත්ත පළමු මිනිසුන් සහ වනාන්තරයේ දරුවන් විසින් වයිට්ටෝකස්ලව පලවා හැරිය කියලා තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. මේ යුද්ධෙන් පස්සේ පළමු මිනිසුන් සහ Children of the Forest එහෙමනත්නම් වනාන්තරයේ දරුවන් විසින් ඇතිකරගන්නවා එක සාමගිවිසුමක්. මේ ගිවිසුමෙන් ඒ වෙනකොට වෙස්ටරෝසයේ තිබුණු පෞරාණික වනාන්තර ඔක්කොගෙම භාරකාරිත්වය වනාන්තරයේ දරුවන්ට ලබා දෙනවා. ඒවගේම මේ වනාන්තරවලට අයිති නැති අනෙක් සියලුම භූමි ප්‍රදේශ පළමු මිනිසුන්ට ලබා දෙනවා. ඉතින් මෙයාල ඇතිකරගත්ත මේ සාමගිවිසුමට දෙවියන් විසින් සාක්ෂි දරයි කියන අරමුණ ඇතිව මං මුලින් කිව්ව හැම වෙයාවුඩ් ගසකම මුහුණක් කැටයම් කලා කියලා තමයි Game of Thrones ඉතිහාසය සඳහන් වෙන්නේ. කවදාවත් මුහුණක් කැටයම් කරලා තිබුණු ගසක් නොකපන බවට පළමු මිනිසුන් පොරොන්දු වුණාලු. මේ ගිවිසුමෙන් අවුරුදු ගානකට පස්සේ කවුරුත් හිතපු නැති දෙයක් සිද්ධ වෙනවා. Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන විදිහට වෙස්ටරෝසයට උතුරු ප්‍රදේශයෙන් ආපු අන්ධකාරයක් විසින් සම්පූර්ණ දන්නා ලෝකයම වසාගත්තලු. මේ අන්ධකාරයේ වෙලාවේදී මීට කලින් පළමු මිනිසුන් සහ වනාන්තරයේ දරුවන් එකතු වෙලා පළවා හැරපු වයිට්ටෝකස්ලා එහෙම නැත්නම් දවල ඇවිදින්නෝ නැවතත් නැගී සිටියා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. අයිස් වලින් හදපු දැලිපිහි වගේ තුනී කඩු අරගෙන ආපු මේ වයිට්ටෝකස්ලා පළමු මිනිසුන්ට සහ වනාන්තරයේ දරුවන්ට එරෙහිව සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙතනින් Game of Thrones ඉතිහාසයේ සිද්ධ වුණු දරුණුතම ඛේදවාචකයක් වුණ The Long Night එහෙම නැත්නම් දීර්ඝ රාත්‍රිය ආරම්භ වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි අද වයිට්ටෝකස්ලා නිර්මාණය වුණේ කොහොමද සහ The Long Night කියන මේ ඛේදවාචකය ආරම්භ වුණේ කොහොමද කියන කාරණා ගැන කතා කරේ. මේ ප්ලේලිස්ට් එකේ ඊළඟ වීඩියෝ එක විදිහට මම මලවුන්ගේ නැගී සිටීම සහ වෙස්ටරෝසය මේ ලොං නයිට් එකට මුහුණ දුන්නේ කොහොමද කියන කාරණා ගැන ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මතක ඇතුව channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. එහෙනම් හැමදාම රැඳිලා ඉන්න අපිත් එක්ක සුබ දවසක් හැමෝටම.